සුබුදෑසනක් හැමෝටම ජේසු පිහිටයි. අද දවසෙත් ස්වාමීන් වහන්සේගේ වචනේ හොයාගෙන දේව පාමුලට ආව ඔබ සියලු දෙනා ආදරෙන් පිළිගන්නවා. අදත් අපි කියවමු ස්වාමීන් වහන්සේගේ වචනය. අපි යමු ගීතාවලියේ 118:8. මිනිසයා කෙරෙහි විශ්වාස තැබීමට වඩා ස්වාමින් කෙරෙහි ඇදහිීම යහපත. අද ස්වාමීන් වහන්සේගේ වචනේ ඔබට මට පවසනවා. මිනිසයා කෙරෙහි විශ්වාස තැබීමට වඩා විනාශ වෙන මිනිසයා, එහෙම නැත්නම් අල්ප ශක්තියක් තියෙන මිනිසයාට තියෙන්නේ ඊටාම අල්ප ශක්තියක්. ඉතින් බයිබලයේ කියනවා මිනිසයා කියන්නේ පෙනී නොපෙනී යන මීදුමක් කියලා. ඉතින් මිනිස්සු තනකොළ වගේ කියනවා. ඉතින් බයිබලයේ එක එක දේවල් එක එක උදාහරණ. ඒ කියන්නේ ඊටාම සුළු දෙයක් මිනිසයාට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඉතින් ඒක නිසා මිනිසයාට වඩා ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න කියලා අද ස්වාමින් වහන්සේ ඔබට මට මතක් කරනවා. ඒ විතරක් නෙවෙයි, මිනිසයා කියන්නේ වෙනස් වෙන සුළු කෙනෙක්. ඉතින් එයා අද එක විදිහක්, හෙට තව විදිහක්. ඉතින් අපි ඒ වගේ අය විශ්වාස කරනවද, දෙවියන් වහන්සේ විශ්වාස කරනවද කියලා මේ උදෑසන කල්පනා කරලා බලන්න. මුලින්ම ප්‍රශ්නයක් ආවහම ප්‍රශ්නේ අරගෙන යන්නේ දෙවියන් වහන්සේගේ පූජාසනයේ වෙතද? එහෙමත් නැත්නම් ඔබ මේ ප්‍රශ්නේ මුලින්ම තව කෙනෙක්ට කියලා ඉන්නවද? ඔබ ළඟම ඉන්න කෙනාට, ඔබගේ යාළුවාට, හිත මිත්‍රයාට, නැත්නම් ඔබට උදව් කරන්න පුළුවන් කියලා හිතන කෙනාට. ඉතින් අද ස්වාමීන් වහන්සේ කියනවා ඒ සියල්ලටම වඩා බලවත් දෙවියන් වහන්සේ ළඟට ඇවිල්ලා කියන්න කියලා. ඉතින් ඔබට ණය මුදලක් තියෙනවා නම් ගෙවා ගන්න බැරුව, ඔබට මතක් වෙන ඔබේ පොහොසත් යාළුවව, ඔබට රෝගයක් තියෙනවා නම් ඔබට මුලින්ම මතක් වෙන ඔබේ රෝහලක වැඩ කරන යාළුවව. ඉතින් ඒක නිසා ස්වාමීන් වහන්සේ කියනවා ඒ සියල්ලටම ඉහළින් ඉන්න දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න කියලා. මොකද මිනිස්යාට කරන්න පුළුවන් හරියක් නැහැ. මිනිස්යාට කරන්න පුළුවන් දේ හරිම සීමිතයි කියලා මේ උදෑසන ස්වාමීන් වහන්සේ මතක් කරනවා. ඉතින් සමහරක් වෙලාවට මිනිස්යන්ට කරන්න පුළුවන් වුණත් මිනිස්සු කරන්නේ නැහැ. මොකද මිනිස්සුන්ව විශ්වාස කරන්න බෑ. ඒ අය එක වෙලාවට එක විදිහයි. ඉතින් ඔබට මම ගිය සතියේ කතා කළා, ඔබට මතක ඇති යායල් ගැන. ඉතින් යායල් කොහොමද? යායල්ගේ කූඩාරමට කවුද ආවේ බේරෙන්න? සිසේරාව මොකද කළේ? සිසේරා යායල්ව විශ්වාස කළා. හැබැයි යායල් මොකද කළේ? සිසේරාව මරලා දැම්මා. ඉතින් ඒ වගේ තමයි මිනිස්සුන් විශ්වාස කරන්න බොහොම අමාරුයි. මොකද බයිබලයේ කියනවා හුස්ම ගන්න මිනිස්සයව විශ්වාස කරන්න එපා කියලා. එහෙනම් මැරිච්ච මිනිස්සුන්ට නෙමෙයි බය වෙන්න ඕනේ. මොකද මැරිච්ච මිනිස්සු හුස්ම ගන්නෙ නැහැ. ඉතින් එයාලට බය වෙන්න එපා. එයාලව මල කඳක් විශ්වාස කළත් හුස්ම ගන්න මිනිස්සු විශ්වාස කරන්න එපා කියලා ස්වාමීන් වහන්සේගේ වචනේ අදත් ඔබට මට මතක් කරනවා. ඉතින් අද ස්වාමීන් වහන්සේ මේ කියන අනර්ග පණිවිඩය කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතය තුළ කොච්චර ඉෂ්ට වෙලා තියෙනවද කියලා. මිනිස්සු කොච්චර ඔබව අතහැරලා තියෙනවද කියලා. ස්වාමීන් වහන්සේ කොච්චර තදින් ඔබව අල්ලගෙන ඉඳලා තියෙනවද කියලා, කොච්චර විශ්වාසයෙන් ඔබත් එක්ක ඉඳලා තියෙනවද කියලා. ඉතින් ඒ නිසා අද දවසෙත් ස්වාමීන් වහන්සේගේ පාද පාමුලට එන්න උන්වහන්සේ ඔබව අත් නොහැරපු හැම තැනක් නිසාම උන්වහන්සේට ස්තුති කරන්න. අද දවසෙත් ස්වාමීන් වහන්සේගේ වචනයට කන් දුන්න ඔබ සියලු දෙනාටම සමිඳුන් තුල ආශිර්වාද පතනවා. ජේසු පිහිටයි හැම දෙනාටම.